සුබ දවසක් වේවා සියලුම දෙනාට සර් এডুকেෂන් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. MCQ විෂය ඔන්ලයින් වැඩසටහනේ දෙවෙනි දිනය තමයි අද. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ICT විෂයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දූ දරුවන් වෙනුවෙන් කාලය කළමනාකරණය කරගෙන MCQ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් තමයි මේ වැඩසටහනින් ක්‍රියාත්මක වෙන්නේ. මම හිතනවා ඔයාලා දැනටමත් මේ වීඩියෝ එකත් එක්ක ඇති ලින්ක් එක ඔස්සේ ඒ ප්‍රශ්න 10ට පිළිතුරු සපයලා සබ්මිට් කරලා මේ වීඩියෝ එක නරඹනවා ඇති කියලා. මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රශ්න 10 සාකච්ඡා කිරීම. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා සයිර এডুকেෂන් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මේ කාලය තුල මෙවන් වූ වැඩසටහන් රාශියක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා ඔයාලා වෙනුවෙන්. එහෙමනම් අපි ආරම්භ කරමු MCQ with සයිර ඔන්ලයින් වැඩසටහන. පළවෙනි ප්‍රශ්නය. Microsoft Word මෘදුකාංගයේ එක් ලිපියක් බොහෝ පිරිසකට යැවීමට තිබෙන පහසුකම වන්නේ. පිළිතුරු 4ක් තියෙනවා. Microsoft Word මෘදුකාංගයේ එක් විශේෂ දෙයක් තමයි mail merge හෙවත් තැපැල් මුසුව. මෙහිදී අපි එක් ලිපියක ෆෝමැට් එකක් සකස් කරගෙන එය බොහෝ පිරිසකට යැවීමට පහසුකම තියෙනවා. එහෙමනම් පිළිතුර තමයි තැපැල් මුසුව. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නයට තුන්වෙනි පිළිතුර. දෙවෙනි ප්‍රශ්නය. කීබෝඩ් එකෙහි නම සඳහන් නොකරන ලද කී එක සඳහන් කරන්න. පිළිතුරු 4. ඔයාලා දන්නවා කීබෝඩ් එකේ හැම කී එකක්ම නම් කරලා තියෙනවා. ඒත් ස්පේස් බාර් නම් කරලා නැහැ. එහෙමනම් පිළිතුර තමයි 4 වෙනි එක. තුන්වෙනි ප්‍රශ්නය. LED යන්නෙහි දීර්ඝ නාමය තෝරන්න. පිළිතුරු 4. එමනම් light emitting diode. පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 4 වෙනි ප්‍රශ්නය. විද්‍යුත් තැපෑල සඳහා භාවිතා කරන නියමාවලියක් වන්නේ. පිළිතුර තමයි SMTP. විද්‍යුත් තැපැල් හුවමාරුව. Simple Mail Transfer Protocol. එහෙනම් 4 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර තමයි දෙවෙනි එක. 5 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් දෑ අතරින් දත්ත සමුදායක දක්නට නොලැබෙන කී එක වන්නේ. foreign key ආගන්තුක යතුර, primary key ප්‍රාථමික යතුර, unity key ඒකාබද්ධ යතුර, composite primary key සංයුක්ත යතුර. එහෙමනම් දත්ත සමුදායක දක්නට නොලැබෙන key එක තමයි unity key. 5 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ 3 වෙනි පිළිතුර. 6 වෙනි ප්‍රශ්නය. දත්ත සමුදායක තීරු වලින් හැඳින්වෙන්නේ. පිළිතුර ක්ෂේත්‍ර 3 වෙනි පිළිතුර. 4 වෙනි ප්‍රශ්නය. ඔබගේ පරිගණකය
වෛරස් වලින් සුරක්ෂිත කර ගැනීමට ඔබ කළ යුත්තේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කිරීම හා යාවත්කාලින කිරීම, දෘಢ තැටිය සුරක්ෂිත කර ගැනීම, ප්‍රතිදානයට පෙර පරීක්ෂා කිරීම ඉහත සියල්ලම. පරිගණකයක් වෛරස් වලින් ආරක්ෂා කර ගැනීමට නම් අප කළ යුත්තේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කිරීම හා යාවත්කාලින කිරීම, ඒ කියන්නේ අප්ඩේට් කිරීම කළ යුතුයි. එහෙමනම් 7 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තමයි පළවෙනි එක. 8 වෙනි ප්‍රශ්නය. CPU හි ප්‍රධාන කාර්ය වන්නේ දෘඩාංග හා මෘදුකාංග පාලනය, සියලුම දෘඩාංග ස්ථානගත කිරීම, වැඩසටහන් ස්ථිරව ගබඩා කිරීම, වැඩසටහන් తాවකාලිකව ගබඩා කිරීම. CPU එකෙහි ප්‍රධාන කාර්යය තමයි වැඩසටහන් ස්ථිරව ගබඩා කිරීම. ඒ කියන්නේ 3 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 9 වන ප්‍රශ්නය. පරිගණක භාවිතයේදී අක්ෂි ආබාධ වළක්වා ගැනීමට වැදගත් නොවන්නේ ආලෝකය ඇති පරිසරයක සිටීම. ඒක වැදගත්. ඒ වගේම ඇස්වලට විවේකය ලබා දීම. අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. පරිගණකය නිතර භාවිත කිරීමේදී ඇස්වලට විවේකයක් ලබා දීම කළ යුතුයි. 3 වෙනි පිළිතුර ආරක්ෂක තිර භාවිතය. 4 වෙනි පිළිතුර මැණික් කටුව ආරක්ෂා කරන උපාංග භාවිතය. මෙහිදී පරිගණක භාවිතයේදී සිදුවන අක්ෂියාබාධ වළක්වා ගැනීමට වැදගත් නොවන කරුණු තමයි මැණික් කටුව ආරක්ෂා කරන උපාංග භාවිතය. එමනම් 9 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 4 වෙනි එක. 10 වන ප්‍රශ්නය. පරිගණක ජාල වර්ගයක් නොවන්නේ පරිගණක ජාල කොටසේදී ඔයාලා ඉගෙන ගත්ත ස්ථානීය ප්‍රදේශ ජාල, ඒ වගේම පුරවර ප්‍රදේශ ජාල, පුළුල් ප්‍රදේශ ජාල. මෙතෙන්දී ඔයාලගෙන් අහන්නේ පරිගණක ජාල වර්ගයක් නොවන්නේ, එම්නම් ප්‍රදේශ ජාල කියන එක තමයි 10 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර. එහෙමනම් මෙවන් වූ MCQ වැඩසටහනකින් නැවත ඔයාලව හමු වෙන්නම්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට.